වැඩි වැටුපක් ලබා දියෝ. අපේ ඉල්ලීම් අපිට දියෝ. වැඩි වැටුපක් ලබා දියෝ. අපේ ඉල්ලීම් අපිට දියෝ. වැඩි වැටුපක් ලබා දියෝ. අපේ ඉල්ලීම් අපිට දියෝ. ස්ට්‍රයික් එක නැවැත්ීමේ සතුටට. ඇත්තට සෝමවීර මේ තමුසේ කොහොමද අයිසි මේව කරන්නේ? ඇත්තම කියනවා නම් සර් මේ වගේ දේවල් කරන එක හරි නෑ. නමුත් ඉතින් මේ අපේ අලහකෝන් මහත්තයාගේ කීම අහක දාන්න බෑනේ. මොකද මෙයත් අලහකෝන් මාත් අලහකෝන්. එමනම් සෝමවීර මේ අර කියාපු ගාන මෙතන ඔක්කොම තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් සර් එළිය අපේ මිනිස්සු බලන් ඉන්නවා. මං එනකන්. මොකද මේ සර්ගේ මගේ අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල දැනගන්න. මං එමන ගිහින් එන්නම්. දැන් තමුසේ මොකද්ද ඒගොල්ලන්ට ගිහින් කියන්නේ? ඇයි දැන් සර් කිව්වේ ලබන පාර අයවැය පඩි වැඩි කරනවා කියලා එහෙමද? අනික සර් අනික දැන් මේ රටේ හිඟන්නගේ තුවාලේ වගේ දෙයියන්ගේ පිටේ යුද්ධෙකුත් තියෙනවානේ. ඉතින් මේ අකුත් එක පොඩ්ඩක් දැනගන්න බෑ නැද්ද සර්? දැනගන්න. මේ සෝමවීර හැබැයි තව මාස 6කට නම් ස්ට්‍රයික් බෑ. අප්පෝ එහෙම බෑ. එහෙම බෑ. මාස 3න් 3ට අපි සර්ලට රෙඩ් නෝටිස් එවනවා. සර් ලේව ගණන් ගන්න නෑනේ. අපි ඊට පස්සේ මාස 6කට සැරයක්වත් පොඩි ස්ට්‍රයික් එකක් කරනවා. එහෙම නැත්නම් සර් මිනිස්සු හායි වෘත්තීය සමිති නායකයෙක් වෙලා මම බම්බු ගැහුවද කියලා. ඒකත් ඇත්ත. මේකත් ඉතින් මොකක් හරි කරන්න එපා අසරණය. එහෙනම් සර් අසරණයා ගියා. අයිවන්ද කතා කරන්න අලහකෝ. ඕක ස්ට්‍රයික් එක නවත්තන්න රුපියල් ලක්ෂයක් කිල්ලුවා. මම කෙට්ටු කරලා නෙමෙයි අලහකෝන් හෙට්ටු කරලා. ඔව් අන්න එක කරලා රුපියල් 50000කට බස්ස ගන්න. මේ 70 පුරුද්දට පඩි වැඩි කරන්න ගියොත් එම රුපියල් ලක්ෂ ගණනක් යනවා. එහෙම වැඩි වුණත් ඕනනම් ඔය සෝමවීරට මාසෙට රුපියල් 1000ක් වැඩි වෙයි. ඒ වගේද දැන්නේ? මාස 50ක සල්ලි එක සැරේ හම්බුණා. අර මං කෙට්ටු කරලා මේ උඹ කෙට්ටු කොල්ලා තමයි. ඒවට මේ වචනේ ඇවිල්ලා හෙට්ටු කරලා. මුන් දෙන්න නිසා මං කරපු දේවල් සෝමවීර 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 එන්න මා ළඟට. ඒ හාමුදුරුවනේ සාරානන්ද නේද? ඔව් මං තමයි. අද 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ වාර්ෂික සම්මේලනය. මම මේක ඉවර වෙලා යන ගම මං දැක්ක තමුසේ මැරිලායි කියලා බැනර් එකක් ගහලා තියෙනවා. මේ ඔක්කොම මගේ ලැබීම තමයි සාරානන්ද. ලැබීම නෙමෙයි සෝමවීර. මේවා ඔක්කොම තමුසේ විහිං කරගත්ත දේ. City Hits Dialog Television නාලිකා අංක 19 ඔස්සේ